අභ්‍යවකාශය නිශ්ශබ්ද වන්නේයි කියලා ඔබ දන්නවද? අපිට සාමාන්‍යයෙන් ශබ්දයක් ඇසෙන්නේ වාතය, ජලය හෝ ඝන ද්‍රව්‍යයක් තුලින් ශබ්ද තරංග ගමන් කරන නිසා. ශබ්දය කියන්නේ කොහොමද? ශබ්දය ඇතිවන්නේ කොහොමද කියලා බැලුවොත් පළවෙනියෙන්ම වස්තුවක් කම්පණය වීමෙන්. දෙවනුව එම කම්පනය අසල ඇති අනුකම්පනය වීමෙන්. තුන්වෙනුව එම කම්පන තරංග අපගේ කනට ළඟා වීමෙන්. අවකාශය. එහෙම නැත්නම් ස්පේස් එකේ තියෙන්නේ මොනවද? අවකාශය කියන්නේ ශුන්‍යයට අතිශය ආසන්න තත්ත්වයක්. වාතය නැති තැනක්. අණු බොහෝම අඩු ප්‍රමාණයක් තමයි එහි තියෙන්නේ. එහෙම වෙද්දී ශබ්දය ගමන් කරන්න මාර්ගයක් නැති නිසා ඒ ශබ්ද තරංග පැතිරෙන්න විදිහක් නැහැ. අවකාශයේ විශාල පිපිරීමක් වුණත් කිසිම ශබ්දයක් අපිට ඇසෙන්නේ නැති නිසා. ඇත්තටම පිපිරීම සිද්ධ වෙනවා. ආලෝකය, තාපය, විකිරණේ පැතිරෙන නමුත් ශබ්දයක් කිසිම ආකාරයකින් ගමන් කරන්නේ නැහැ. එකම වචනයකින් කිව්වොත් අවකාශය සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දයි.